ඔන්න මං අදත් ඔයාලට රසම රස ලේසිම ලේසි රෙසිපි එකක් අරගෙන ආවා. මේ බත් එක හදාගන්න හරිම ලේසි. මේක රයිස් කුකර් එකේ හදාගන්නේ. කැම්පස් යන නංගිලාට එහෙම මේක ගොඩාක් වැදගත් වෙයි. ඉස්සෙල්ලාම මම රයිස් කුකර් එක ඔන් කරලා ඒකට බටර් මේස් හැඳි දෙකක් දාගත්තා. හීනියට කපාගත්ත බීලූණු ගෙඩි දෙකක්, සුදු ලූණු, රම්පේ කරපිංචා, අමු මිරිස්, කොච්චි කරල දෙකක් දාගත්තා. ඊට පස්සේ මම එකතු කරගත්තා මිරිස් මේස හැන්දක්. ඒ මිරිස් මේස හැන්දත් එක්කම අමු 3-5 කුඩු තේ හැඳි දෙකක් එකතු කරගත්තා. ලුණුත් එකතු කරගත්තා. මේ සේරම එකතු කරගෙන හොඳට බැද ගන්න ඕනේ. මේ තෙල් එකේම මිරිස් බැදගත්තාම බත් එකට අමුතු ලස්සන පාටක් එනවා. එතකොට කන්න ආස හිතෙනවා. සැරට කන්න අකමැති කෙනෙක් නම් මම මේ කිව්ව සැර අඩු කරගන්න පුළුවන්. රයිස් කුකර් එක චුට්ටක් වහලා තියන්න ඕනේ. මේක ටිකක් වෙලා බැදෙනකන්. ඊට පස්සේ හාල් ටික එකතු කරගන්නවා. මේ හාල් ටික එකතු කරගන්න ඕනේ තෙත හින්දලා. එහෙම එකතු කරගෙන මේ හාල් ටිකත් අරකේ බැදෙන්න විනාඩි 2ක් වගේ වහලා තියන්න ඕනේ. මට ගම්මිරිස් දාගන්න අමතක වෙලා මම දැන් තමයි ගම්මිරිස් දාගත්තේ. ගම්මිරිස් තේ හැඳි භාගයක් වගේ මම එකතු කරගත්තේ. ඒ බැදුනට පස්සේ මම නම් මේ එකතු කරගන්නේ චිකන් තම්බපු වතුර. චිකන් තම්බපු වතුර මේ රයිස් එකට එකතු කරගත්තාම හරිම රසයි. මම මේ කලින් දවසේ හදාගත්ත චිකන් වගේක් තම්බලා හදාගත්ත චිකන් වගේක වතුර තමයි ගත්තේ. එහෙම නැත්නම් වලට වතුර එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම කිරි එකතු කරගන්නවා. ෆ්‍රිජ් එකේ තියාගත්ත කිරි වගේක් තිබුණා. ඒකත් එකතු කරගත්තා. ඔයාලා කැමති නම් මේකට වතුර එකතු කරගන්න නැතුව සම්පූර්ණයෙන්ම කිරි වලින්ම මේක හදාගන්න පුළුවන්. හරිම ලේසි. ඉතා ඉක්මනට මේක හදාගන්න පුළුවන්. කිසිම හොද්දක් නැතුව වුණත් මේක නිකන් කන්න පුළුවන්. චිලි පේස්ට් ටිකක් එකතු කරගන්නත් පුළුවන්. කැමති නම් සෝස් ටිකක් හරි දාගන්න පුළුවන් ඔයාලට. මම නම් මේ විදියට විතරයි ගත්තේ. මේක හරිම රසවත්. ඔයාලත් ගෙදර ඉන්න කෙනෙක් නම් එහෙම නැත්නම් කැම්පස් එකේ හොස්ටල් වල ඉන්න කෙනෙක් නම් මේක try කරලා බලන්න. මේක හරිම රසවත්. ඉතින් මේ වගේ තවත් රසවත් වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්නත් එපා.